සියලු දෙනාට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඉන්නේ අපේ ගම ගත්තොත් කෑගල්ල දිස්ත්‍රික්කේ සබරගමු පළාතේ වර්ලන්තර කියන ගමේ පාන්කුඹුරු තැන්න ගමට හැරෙන තැනයි 56 පාටස් වලට යන තැනයි අතර හැරෙන මාර්ගයේ තමයි මම ඉන්නේ. දැන් මම යන්න හදන්නේ මාර්ගය ගොඩක් අබලක්. මේවා කවුරුත් බලන්නේ හැමෝම ඡන්ද කාලේට එනවා ඇවිල්ලා මේවල් හදනවා කියලා යනවා. කිසිම සංවර්ධනයක් සිද්ධ වෙලා නැහැ මේ කාලය තුල. මේ දේවල් ටික බලන්න තමයි අද මේ යන්න හදන්නේ. ඉතින් බලමු ඔය පාරේ මේ ගැටලු නිසා මිනිස්සු ගම අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ලොකු දුෂ්කරතා තියෙනවා. මේ පාර්ගි වල යන්න ඉතාමත් කුඩා වාහන උනත් ඒවා පාර අබලන් නිසා වාහන හරි විදිහට ගමන් කරන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු මේ පාර කොච්චරට අබලන්ද කියලා. මම දැන් ඉන්නේ මෙතන මේ වැස්සට ගලවගෙන ගිහිල්ලා මෙතන තිබ්බ බෝ පාලම ගලවගෙන ගිහිල්ලා දැන් මෙතන තකරමක් දාලා තියෙනවා. තහඩු දාලා තමයි තියෙන්නේ මේ කුඩි වාහනේ යන්න ඕනේ. ඇල මේ ගලනකොට විශාල වතුරු පාරක් එනවා. වතුරු පාර ආවට පස්සේ මේක මේ කැඩලා ගිහිල්ලා. දැන් මේ තහඩු උඩින් තමයි යන්නේ. තහඩු උඩින් අනේකක් ලොකු අවදානමක් තියෙනවා මෙතන. මේ කුඩා ළමයි දරුවන් මෙතන යනවා පාසල් ඇරිලා. ඒ වගේ ළමයි තනතනිය යන වෙලාවල්ද තියෙනවා. මේක වතුර පාර වැඩි වුණාම මෙතනින් මේක ගසකින් යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි මෙතන ඉස්සරහට ගිහලා බලමු මේ පාරේ කොහොමද තත්ත්වය තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ කෑදෙහි අයිලා දෙමළ විද්‍යාලය බොරලංකට. බලන්න ලස්සන ලොකේෂන් එකක තමයි මේක පිහිටලා තියෙන්නේ. ළමයි සෙල්ලම් කරමින් ඉන්නවා පේනවා මෙතන. අපි ඉතින් ඉස්සරහට ගිහලා බලමු. ආණ්ඩු වලින් ගොඩක් දුරට හදලා තියෙනවා. නමුත් දැන් මේ තත්ත්වය තමයි මේ පාරේ තියෙන්නේ. පාරේ එක පැත්තක් අඩිපාර විතරයි අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම කාණුව වගේ වෙලා තියෙන ආකාරය. ඇත්තටම මේකේ හදිස්සි රෝගියෙක්වත් මේකේ ගමන් කරන්න බෑ. හිතන්නේ මේකේ පවුල් 50ක් වගේ ආසන්න ප්‍රමාණයක් ඇති. වගේ මාර්ගයක රාත්‍රී වෙලාවක කොහොමත් ළමයෙක්ට කාන්තාවකට යන්න සුදුසු පාරක් නෙවෙයි. බලන්න මෙතන මේ පඩි පෙළ වගේ. මේ බලන්න මේ පාරේ
අඟල් 6ක් කොන්ක්‍රීට් එක දාලාද කියලා. අඟල් 6ක් කොන්ක්‍රීට් එක දාලා නැහැ මේකේ. මේවා නිසි ක්‍රමවේදයකට අනුව හදලත් නැහැ. මේ පාරවල් කොන්ක්‍රීට් දානවා කියලා මේවට දාලා තියෙන්නේ මැටි ගල් සාමාන්‍ය ඉරමනා ගල් වගේ දේවල් දාලා තමයි මේ කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. පාණුවක් නැහැ නිසි. නමුත් බොහෝ අය කියන්නේ මේ සංවර්ධිතයි කියලා. මේවයි කිසිම සංවර්ධනයක් සිද්ධ වෙලා නැහැ. පාර මැද තියෙන දඩාරියන් වතුර වලවල්. මේ පාරවල් හදලා කියලා පොඩ්ඩක්වත් කියන්න පුළුවන්. ගල්තලා උඩින්, වැලිතලා ඒව උඩින් තමයි මේ ගමනේ යන්න වෙලා තියෙන්නේ. මෙතන නම් පාලමුකුත් දාලා හොඳට හදලා තියෙනවා. හොඳ බලන්න වාහනක් ගමන් කරනවා. අච්චර හරි හදන්න නැතුව මෙච්චර මෙහි හදලා තියෙනවා. බලන්න යන්න පුළුවන්ද කියලා. වාහනේ ගියත් යටත් වදිනවා වාහන. ඇත්තටම පොඩි සංවර්ධනයකුත් වෙලා තියෙනවා. අර තියෙන්නේ 56 කාටස්. මේකෙත් වතු ජනතාව මේ වතු වල වැඩ කරන ජනතාව එහි නැගිටලා තමා තමන්ගේ ජීවන උපාය විදිහට වත්තේ කිරි කපලා ඒ වගේ දේවල් කරලා ජීවත් වෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙතනින් එහාට පයින්නත් යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ හින්දා බයිසිකලේ යන්නත් බෑ. අපි පයින් ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද මාර්ගයේ තියෙන තත්ත්වය කියලා. බලන්න මෙතන යන්නවත් පුළුවන්ද කියලා. එක පැත්තකින් කානුව වගේ. මේකේ වත්තේ තියෙන ට්‍රැක්ටර් යනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ බයිසිකල් රිවිල් යනවා. මේ මිනිස්සු මෙහෙම හරි හදාගෙන තියෙනවා පස් ටිකක් දාලා. කිසිම රාජ්‍යයේ නියෝජිතයෙක්වත් මෙහි පැමිණලා නැහැ. පැමිණෙන්නේ නැහැ. දුෂ්කරයි කියන්නේ. මේ මිනිස්සු කරන්නේ මේ මිනිස්සුන්ගේ කාර්යාලයට වෙලා සැප ජීවිත ගත කරන එක. මෙච්චර දුරක් වෙහෙසක් නිවාගෙන යන්න ඕනි රාජ්‍ය නිලධාරීන් හම්බෙන්නේ. මොන පඩි පෙලක් වගේ ඇත්තටම මේකේ වාහනයක් යන්නේ කොහොමද? වාහනේ යනවා නම් වාහනෙට ඊට දෙගුණ තෙගුණ වියදමක් යනවා මේ පාරේ හැටියට. මේ මිනිස්සුන්ට තමන්ගේ වාහනේ පරිස්සම් කරගෙන හෙඩක් දුවක් වුණාම බෙහෙතක් ගන්න කිසිම නිදහසක් නැහැ. ඒකටම තමන්ගේ හම්බෙන මිල මුදල් වියදම් වෙනවා. ඒ තරම් සල්ලිකාරයොත් නෙමෙයි මේවා ජීවත් වෙන්නේ. එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සු.
දැන් ඉන්නේ සම්පූර්ණ කියන ගමේ. බලන්න මේ ආයත කිලෝමීටර් 5ක් 6ක් වයින් හෝ වාහනයකින් යන්න ඕනේ පන්සලකට. මේ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් මෙතන අලංකාර බුදුමැදුරක් නිර්මාණය කරලා හවසට බෝධි පූජාවක් තියන්න පුළුවන් ආකාරයට බෝපැලයක් රෝපණය කරලා බෝධීන් වහන්සේ නම ඊට පහන් තියන්න පුළුවන් විදිහට මේ මිනිස්සු මේවා හදාගෙන තියෙනවා. ඇත්තටම කාගෙන් මේ මිනිස්සුන්ගෙන් කිසිම කරදරයක් නැහැ. මේ මිනිස්සු දුක් විඳලා මේ ගම්වල ජීවත් වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු මේ ගම අතහැරලා යනවා. ඇයි ගම අතහැරලා යන්නේ? හරි මාර්ගයක් නැහැ. ඔන්න වගේ ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට මේ මිනිස්සු දැනට බොහෝ දෙනෙක් මේ ගම්වල ජීවත් වෙනවා. ඒ හැම අගහික කමම්ම හිතේ තියාගෙන මේ මිනිස්සුන්ට ලොකු දේවල් ඉල්ලන්නේ මේ එන්න මාර්ගය තමයි ඉල්ලන්නේ. මාර්ගය කියන්නේ මේක පයින් යන්න පුළුවන් වාහනයක් ලෙඩෙක් රෝගියෙක් ගෙනියන්න පුළුවන් මට්ටමකට තමයි මේ දේවල් අවශ්‍ය වෙන්නේ. කොච්චර දේශපාලඥයෝ හිටියත් මේ මිනිස්සු ඡන්දේ ගන්න ඒ වගේ ඒ දේවල් වලට අපි මෙච්චර කරා අපි අච්චර කරා කියලා කියනවා. ඒත් වැඩක් තියෙද වැඩක් වෙන්න ඕනි තැනට වැඩක් වෙලා නැහැ. මොකද්ද මේකට හේතුව? ඒකට හේතුව ගත්තාම ගොඩක් දේවල් මිනිස්සු කියනවා. ඇයි? ඒ දේවල් වලින් අපිට වැඩක් නැහැ. මෙතනින් එහාටවත් මේ වගේ අහිංසක මිනිස්සුන්ට හරියට සේවාවල් සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි අපි හැමෝගෙම විශ්වාසය වෙන්න ඕනේ. අපි ඉතින් බලමු මේ ගමේ තාම කොච්චර ලස්සන දේවල් තියෙනවද කියලා. ඉස්සරහට ගිහින්. එතනද අපි පංකපුරට යන ගමට ගිහිල්ලා ආපහු පටන් ගත්ත දැන් තමයි අපි ඒක යද්දි කොච්චර මිනිස්සු දුෂ්කරතාවලට පත් වෙනවද කියලා අපි දැක්කද. ඇත්තටම මේ මිනිස්සු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ. මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ගමට එන පාර ඒ දේ විතරයි. මේ මිනිස්සු හම්බ කරලා ජීවත් වෙන්නේ. කාගෙන්වත් යැපෙන්නේ නැහැ. එහෙම මිනිස්සුන්ට අවශ්‍ය පාර ඒ කියන්නේ මෙතෙක් කාලයක් හිටපු අයටවත් මේව කරගන්න බැරුනේ ඇයි? මේක එක එකයි කොන්ත්‍රාත් අරගෙන කරනවා. ඒවා නිසි විදිහට වෙලා තියෙනවද? මේ ගැන කවුරුත් කතා කරන්නේ. ඇත්තටම කනගාටුදායකයි. නමුත් මෙතනින් එහාටවත් මේ දේවල් හරි විදිහට සිද්ධ වෙන්න ඕනේ. මේ මිනිස්සු ගම අතහැරලා යනවා. ඒ මිනිස්සු උපන් ගම අතහැරලා යන්නේ ඇයි? මේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් නැති හින්දා. මේ මිනිස්සුන්ට මේ දේවල් ලැබෙන්න ඕනේ. එතකොට මේ ගම් සංවර්ධනය වෙනවා. මේ දේවල් වෙනුවෙන් කතා කරන්න ඕනේ. බොරලංකට ගම සංවර්ධිතයි කියලා බොහෝ අය කියනවා. නමුත් ඇත්තට මොකද්ද මේ සංවර්ධනය කියන්නේ? මේකනේ මේ සංවර්ධනය කියන්නේ. ඒකෙන්ද නිසි බලධාරීන් මේවා බලලා කියලා මම විශ්වාස කරනවා. ලහිරු ටීවී channel එකට සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාට